ආයිබෝවන් පරිණත දේශපාලඥයෝ පාලනය කරපු සමයේ හිටපු ආර්ථික ඔස්ථාර කෙනෙක් පෙන්වන්නද? ඔවුන් හැසිරුණු හැටි පෙන්වන්නද? බලන්න මේ වීඩියෝ එක. නාලිකාවේ පවා මේ කැඩිච්ච පාලම සම්බන්ධව වාර්තාකරණයක් සිදු කරා. නමුත් ඔබතුමාලා ඒ පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. කිසිම සැලකිල්ලක් දක්වලා සත පහක්වත් වැඩක් වෙන්නේ නෑ. මුදල් නැතුව මුකුත් කරන්න බෑනේ. සල්ලි නැහැ කියලා අතපිය දාගන්න පුළුවන්ද? නෑ. ඉතින් විකල්ප ක්‍රමයක් ඔබතුමාලට සල්ලි හොයන්න තියෙනවා නම් ඒක මට කියන්න. එතකොට ඒක ටක් ගාලා අපි කරනවා. කොහමද? ඔබට හිතා ගන්න පුළුවන්ද මේ වගේ ආර්ථික ඔස්ථාරලා මේ වගේ දේශපාලන ව්‍යාපාර තිබුණා නම් මේ වගේ වෙලාවක හැසිරෙන විදිය ගැන හිතා ගන්න පුළුවන්ද? හැබැයි ඊළඟට මම පෙන්වන්න යන්නේ තඹුත්තේගම රම්බණ්ඩාගේ පුතා වර්තමාන ජනාධිපතිවරයා ආර්ථික වේ සම්බන්ධව හසුරුවන හැටි පිළිබඳ වීඩියෝවක්. ඔහු විද්‍යාවේදී උපාධිධාරියෙක්. ඔහු ආර්ථික විද්‍යාවේ උපාධිධාරියෙක් නෙවෙයි. හැබැයි ඔහු මේ ව්‍යසනකාරී අවස්ථාවේදී හැසිරෙන විදිය සහ ජනතාවට දෙන සහන සම්බන්ධව කතා කරන විදිය බලන්න. මේ ඔබ වෙනුවෙන් ඔබගේ බුද්ධියට අනුව විමසලා බලන්න. නැතිනම් පාක්ෂිකයෙක් ඩෝබි කෙනෙක් කිසියම් පක්ෂක රෙදි හොදන ඩෝබි කෙනෙක්ට නෙවෙයි මේක. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට බුද්ධිමත්ව හිතන්න. බලන්න ඒ තඹුත්තේගම රම්බණ්ඩාගේ පුතා කරන ප්‍රකාශය මේ සම්බන්ධ. අපේ රටේ ජනතාව බලා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ බලා ගැනීමේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් මා කියන්නේ මේ කිසිවක් මේ කිසිදු දෙයක් අපි කිසිසේත්ම ආර්ථිකයේ අනතුරට හෙළලා මේ කම්පණය මත හැඟුම් බරව ගන්න තීන්දුව නෙවෙයි. අපි දවස් ගණනාවක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඒ අමාත්‍යාංශලා කණ්ඩායම් කැඳවලා අපි දින ගණනාවක් සාකච්ඡා කරා කොහොමද ජනතාවට සහනයක් දෙන්නේ ආර්ථිකය අපි සකස් කර තිබෙන සැලසුමට බාධා නොවන පරිදි. ඒක සමහර අය ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේ අයවැය ලේඛන නතර කරලා අලුත් අයවැය ලේඛනයක් ගන්න. අපි සූදානම් නැහැ. මේ අයවැය ලේඛනය අපි සංවර්ධන ඉලක්කයක් තියෙනවා. මේක නිකන් දත්ත එකතුවක් නෙමෙයි. අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට කිව්වා මේ අයවැය ලේඛන සකස් කරලා තිබෙන්නේ යම් ආර්ථික උපාය මාර්ගයක් සම්පූර්ණ කරගෙන මේ අරමුණේ. අපි ඒක අකුලන්නේ. මම දැක්ක තව හිටපු නායකයෙක් කියනවා අන්තර්කාල අයවැයක් ගින්නේ. අපි මේ 2026 සඳහා ඉදිරිපත් කළ තියෙන අයවැය ලේඛනය අපේ රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කොට තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක්. අපි ඒක නතර කරන්න. හැබැයි ඒ අයවැය ලේඛනයේ යම් කොටස් අපි කල්පනා කරන ප්‍රමුඛතාවයේ මේ ව්‍යසනයට යොදවා ගන්න පුළුවන්ද කියලා. ඒක අපි කල්පනා කරනවා. මාර්ග අමාත්‍යාංශය වෙන් කරලා තියෙන මුදල් වලින් මම හිතන්නේ බිලියන 40කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙත් අපි කුඩා පාරවල් හදන්න මිලියන 24000ක් වෙන් කරලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියට. පළාත් සභාව වලට කුඩා පාරවල් හදන්න මිලියන 15000ක් වෙන් කරලා තිබෙනවා. කියන්නේ මිලියන 39000ක් තියෙනවා කුඩා පාරවල් හදන්න. ඉතින් මේ ව්‍යසනයට පතලා තියෙන පාරවල් තමයි. ඒකේ යම් ප්‍රමාණයක් මේකට වැය වෙනවා. ඒ වගේම පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කරලා තියෙන මාර්ග සංවර්ධන අධිකාරියට මුදල්. ඒ මුදල් මේ මාර්ග ප්‍රතිසංස්කරණයට යම් ප්‍රමාණයක් යොදව ගන්න. ඒ නිසා යොදලා තියෙන මුදල් වලින් බිලියන 40ක් මේ ආපදාවට මාර්ග සංවර්ධන වෙන යොදා ගැනීම හැකියාව තියෙනවා. පළාත් සභාව වලටත් අපි කියලා තියෙනවා වෙන් කරලා තියෙන මුදල් වලින් යම් ප්‍රමාණයක් මේ ව්‍යසනයට පත් වුණු ප්‍රදේශවල පාරවල් සංවර්ධනය කරන්න යොදවන්න. ඒ කියන්නේ අපි අයවැය ලේඛන අකුලන්නේ නැහැ. ඒ ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම එසේම තබා ගැනීම යම් මුදල් ප්‍රමාණයක් ප්‍රමුඛතාවයෙන් මෙතෙන්ට යොදවන කල්පනා කරලා තිබෙනවා. ඒ අතර ඒ ඔක්කොම අතක මේ ජනතාව බලා ගන්න ඕන. පළවෙනි පියවර අපි කරේ මොකද්ද? අර වියල්සලාගේ ගානේ වැඩ කර මම දැක්කා ඊයේ හෝ අද නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේගයෙන් කෑ ගන්නවා මේ රුපියල් 300කින් ජීවත් වෙන්න කොහොමද කියලා. හැබැයි තිබුණේ කීයද? සමාජිකයන් 4ක් යුත් පවුලකට තිබුණේ 3200යි. සතියකට. අපි ඒක 8400 දක්වා වැඩි කරා. ඒක තමයි අපි ආර්ථික තොරතුරු දෙන ප්‍රමාණය. අපි වැඩි කරලා තිබෙනවා. 5 දෙනෙකුට වැඩි පවුලකට තිබුණේ 3600යි.
ඒක 10500 දක්වා වැඩි කරා. 3 ගුණයකට ආසන්න ප්‍රමාණයක වැඩි කරලා තියෙනවා. එයි අපි දන්නවා සතියකට කොහොමද 3600 ජීවත් වෙන්නේ. නෑ අපි ඒක 10500 දක්වා වැඩි කරා. හැබැයි දැන් මෙතන ඉඳන් මම දැක්ක කතා කරනවා 3600 දීපු മന്ത്രിවරු ඇයි මේක මෙහෙම කරන්නේ කියලා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අද අපි රුපියල් බිලියන 50ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා තිබෙනවා. බිලියන 50. ඒ බිලියන 50ට කිසිසේත්ම අපේ ණය ගැනීම වමනාවක් නැහැ. ණය සීමාව වැඩි කර ගැනීම වමනාවක් නැහැ. දැනටමත් නේද අපි වෙන් කළ තියෙන මුදල් තියෙනවා. අපි ප්‍රතිපාදන තියෙනවා. ඒ අනුව බිලියන 50ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා තිබෙනවා. අපි මේ වෙනකොට දිශාපතිවරුන්ට දැනුම් දුන්නා. තමන්ගේ ප්‍රදේශවල කවර හෝ ගැටලුවක් තියෙනවා නම් අපිට කියන්න අපි මුදල් ලෙවන්න ලෑස්ති කියලා. ඒ අනුව මිලියන 10500කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වෙනකොට නිදහස් කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාව කවදාවත් මෙහෙම වෙලා නැහැ මතක තබගන්න. අසීරු ආර්ථිකයක් තිබෙන වෙලාවක මිලියන 10500ක් මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කරලා තිබෙනවා. අපි අද ඉල්ලනවා තව අපිට බිලියන 50ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් මේ පාර්ලිමේන්තුව සම්මත කරලා දෙන්න කියලා. අපි ගාව තව මිලියන 22.2ක් බිලියන 22.2ක් තියෙනවා. ඒ කියන්නේ බිලියන 72.2ක් අද පහනම් ඉදිරි දින 25ට වියදම් කරන්න තියෙනවා අපිට. ඉදිරි දින 25ට බිලියන 72.2ක් තියෙනවා. ඊට වඩා මුදල් මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද දෙසැම්බර් මාසයේ තියෙන තව දින 25යි. ඒතර අපි මොකද කරේ? මේ බිලියන 72 මේ බිලියන 50 අපි ඉල්ලන්නේ. මේ බිලියන 70.2 අපි වියදම් කරන්න අපේක්ෂා කරන්නේ කුමටද? මම කියන්න කැමතියි. 1 දැනටමත් අපි හදිසි ආපදා තත්වයකට පහව යාම සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල් වලට තම නිවාස නැවත පදිංචියට යෝජිත පරිදි පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000ක දීමනාවක් දීලා තිනවා. හැම අවතැන් වූ ගම් වතුරට අහනු හැම නිවසේම රුපියල් 25000 දෙනවා. ඉස්සර දුන්නේ 10000යි. ඒ 10000 ප්‍රතිපූර්ණ කිරීමේ පදනමයි. අර මුල් මුදල දෙනකොට 10000 කපනවා 10000 කපන්නේ. ඒ වගේම අපි දන්නා ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා. අඩුම ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන. ලිපක් ගන්න ඕන. නිදියන මෙට්ටයක් ගන්න ඕන. නැවත පදිංචි නැවත ජීවිතය ආරම්භ කරන්න ඕන ඒගොල්ලෝ. ඒ නිසා අපි දැන් කල්පනා කරනවා මේ බිලියන 72.2 හරහා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා සමහර වෙලාවට ඉන්නවා මේ කුලී නිවසක නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට ඒකකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50000ක දීමනාවක් දෙන්නේ. මේ හැම නිවසකටම අර 25000 දීමනාව අද සහ හෙට දෙනවා. මේක අපි අද කැබිනට් මණ්ඩලය සම්මත රැස් වෙලා අපි අද මේ චක්‍රලේඛන සම්මත කරනවා. අද රාත්‍රියේ මේ චක්‍රලේඛන ගහනවා. චක්‍රලේඛන නිකුත් කරනවා. ඒ අනුව ඒ මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න පුළුවන්. ඊළඟ අපි අපේක්ෂා කරනවා නාය ගිහිල්ලා අවතැන් වූ පිරිසක් ඉන්න. මම කර 5000 ගණනක් නිවාස නාය ගිහිල්ලා තිබෙනවා. ඔවුන්ට අපි අවතැන් කඳුරේ ඉන්නවනම් අපි සියලු පහසුකම් දීලා ඒගොල්ලෝ බලා ගන්න කැමතියි. හැබැයි සමහර විට වෙන්න පුළුවන් මොකක්ද? සමහර විට වෙන්න පුළුවන් ඒගොල්ලෝ අවතැන් කඳුරේ ඉන්න කැමති නැහැ. අපි දන්නවා එතන පොදුයි නේද ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වෙන තැනකට යන්න. හැබැයි යන්න තමගේ නිවාසෙනේ. අන්නේ නිවාස නැති කෙනෙකුට ඒ කියන්නේ නිරත වෙන්න හැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි පෙබරවාරි මාස සඳහා ඒ ගෙදරකට යාම සඳහා රුපියල් 25000 දෙන්න අපි තීරණය කළා තියෙනවා. අවතැන් කඳුරේ ඉන්න පුළුවන්. නැත්නම් 25000ක් අරගෙන නිවාස කුලේ යන්න පුළුවන්. අපි මේක මාස 6 දක්වා දීර්ඝ කරන්න අපේක්ෂා කරනවා. 25000 මාසෙකට 25000 බැගින්. මාසෙකට 25000 බැගින් දෙනවා. අවතැන් කඳුරේ ඉන්න තු යට ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි ජීවනෝපාය හානි වෙලා තිබෙනවා. ඒ නිසා අපි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාර්තු මාස 3 සඳහා ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් ભેදකින් තොරව රුපියල් 50000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මාස 3ක්
අකණ්ඩව මේ 50000 ගන්න ලබා දෙනවා මේ ජීවත් වෙන පුරවැසියන්ට ජීවනෝපාය මාර්ග සකස් කර ගන්න තියෙන්නේ. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අර රුපියල් 50000 පවුලේ දෙන්නයි නම් ඉන්නේ 25000යි. දෙන්නට වඩා වැඩි නම් 50000යි. දෙන්නෙක් නම් ඉන්නේ මාසෙකට 25000ක් දෙනවා. දෙන්නට වඩා වැඩි ඉන්නවා නම් 50000ක් දෙනවා. ඒ චක්‍රයෙන් අපි ඉඟුත් කරනවා. ඊළඟ ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය වර්ග එන වී තියෙනවා. ධාන්‍ය වර්ග බඩිරිඟු වැනි ඒවා සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව තියෙන මොකද්ද? මේ කුඹුරු යලි වගා කරන්න ඕන. ආසන්න වශයෙන් ගත්ත දැන්ට වාර්තාවල තියෙන හෙක්ටයාර 1,37,000ක් පමණ කුසිකර්ම ලේකම්තුමා ඊයේ කිව්වා. නමුත් අද වාර්තාවල තියෙන 1,60,000ක් පමණ හානියට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා තාමත් මහ කන්නේ යන්නේ මේවා පැල ගොයම තිබුණේ මාසෙට වඩා අඩු ගොයම තියෙන්නේ. සාමාන්‍ය මාසෙකට වඩා අඩු ගොයමකට ගෙව්වේ අක්කරයක රුපියල් 16,000 රුපියල් 40,000යි ගෙව්වේ. අපි තීරණය කළා තිබුණා අපිට අවශ්‍යයි මේ හෙක්ටයාර 60,000ම යලි වගා කරන්න. 1,60,000ම යලි වගා කරන්න අවශ්‍යයි. මම දැක්ක ගොඩක් අය ඉදිරිපත් කරන හාල්ලිගයක් ඇති වෙයි. නෑ අපි ඒකට මුහුණ දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද එක ඊයක් කාලා විතර වී ප්‍රශ්නයට අපි කුස්කර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා විතර වී ටික එකතු කරගන්න කියලා. සාමාන්‍යයෙන් විතර වී කිලෝ එකක් රුපියල් 150ක් පමණ වෙනවා. 150ක් විතර වෙනවා. සාමාන්‍ය විතර වී කිලෝ 100ක් විතර අවශ්‍ය වෙන හෙක්ටයාරයකට. ඒකට විතර වී කිලෝ 15,000ක් මේ විතර වී කිලෝ 100ට රුපියල් 15,000ක් විතර ඕන වෙනවා. එසා අපි ඒක දෙනවා. බිම් සකස් කරන්න දෙනවා. ශ්‍රම කුලිය දෙනවා. ජීවත් වෙන්න පොඩි ගාණක් තියෙනවා. නැවත මේ 1,60,000ම වගා කරන්න අපි උත්සාහ කරනවා. සමහරටම බැරි වෙයි. දැන් කීපයක් තියෙනවා වගා කරන්න බැරි. අපි ඒක වෙනම බලමු. හැබැයි පළමු කොටම 1,50,000 දෙනවා. ඒ වගේම හැමදාම මෙවැනි වියසෙන්ද එළවලු ගැන කල්පනා කරන්නේ නෑ. එළවලු වගාව. එළවලු වගා හෙක්ටයාර ගණන් කරන්නේ හරි අඩුවෙන්. කුඩා ගොවි බිම් ප්‍රමාණයක් තමයි කරන්නේ. එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. දැන් මුදල් ටික වෙන් කරනවා මේ අද සිට අද චක්‍රයක නිකුත් කරනවා. හැබැයි අපේ අමාත්‍යාංශ අපේ නිලධාරීන් සමත් වෙන්න ඕන. එළවලු නැවත වගා කරන්න ඕන. කුඹුරු නැවත වගා කරන්න ඕන. අපේ අපේක්ෂාව වෙන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකේ අපි නිකන් දෑත් දෙක කම්බුල් වලට තියාගෙන අනේ අපෝයි කියලා බලන්න නෙවෙයි අපි මේ ආර්ථිකේ සූදානම් කරන්නේ. බිඳ වැටුණු තැනින් යලි නැගිටවන්න ඕන. නැගිටවන කුසකර්මාන්තය ප්‍රමුඛයි. සාමාන්‍යයෙන් වියලි කලාපවල යල මහ තිබුණට උඩරට කලාපයේ යල මහ කියලා නෑ. හැමදාම වගා කරනවා. ඒ නිසා අපි ලක්ෂ 2ක දීමනාවක් දෙනවා හෙක්ටයාරයකට. ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය අනුව ඔවුන්ට මේ මුදල් ලබා ගන්න පුළුවන්. යලි වගා කරන්න කියලා අපි ගොජනතාවෙන් ඉල්ලනවා. අපේ රාජ්‍ය නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා. නේද? ඉතා වේගයෙන් මේ සංඛ්‍යා දත්ත තෝරා හොයාගෙන මේ ගොජනතාවට මේක ලබා දෙන්න කියලා. ඊළඟ විශේෂයෙන්ම ආපදාවට බලපෑමට ලක් වූ සත්ත්වපාලන ගොවිපළවල් අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි කල්පනා කරනවා මේ ව්‍යසනෙන් අපිට හිතා හොඳ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් සතුන්ගේ ප්‍රමාණය පිළිබඳ ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි අපිට අද එහෙම ක්‍රමයක් නැහැ. නමුත් පශු වෛද්‍ය කාර්යාලයේ මේ සත්ත්ව ගොවිපළ ලියාපදිංචි කරලා තියෙනවා. අන්නේ පශු වෛද්‍ය කාර්යාලය ලියාපදිංචි කරලා තියෙන සෑම සත්ත්ව ගොවිපළකටම කුකුල් ගොවිපළක් නැවත කුකුල් දා ඇති කරන්න. නේද? සූකර ගොවිපළක් නැවත පටන් ගන්න. අපි ලියාපදිංචි සෑම සත්ත්ව ගොවිපළකටම රුපියල් ලක්ෂ 2ක බැගින් දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒගොල්ලන්ට අපි ලබා දෙන්න ඕන. නැවත ආර්ථිකේ පණ ගන්නන්න. ඒ වගේම අපි ඊයේ තනි සුළුවා සුද්‍ර ව්‍යාපාර පිළිබඳ සාකච්ඡාවක් කරා කර්මාන්ත ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා සමග. ඔවුන් අපිට පැකේජ් එකක් ඉදිරිපත් කරා. මයික්‍රෝ අයට මෙහෙම දුන්නොත් ඇති, සුළු අයට මෙහෙම දුන්නොත් ඇති නේද? ඊට පස්සේ ටිකක් ලොකු අයට ලක්ෂයකමාරක් දුන්නොත් ඇති කියලා. අපි පොඩි මධ්‍යම ලොකු ભેදකින් තොරව ලියාපදිංචි කළ තියෙන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. මේවා පටන් ගන්න ඕන අපිට අවශ්‍යකම තියෙන මොකක්ද? මම නැවත කියන්නේ. අපි හුල්ල ඉඳ බලන් ඉඳලා හරියන්නේ. මේකට අපි පණ දෙන්න ඕන. මල් වගා කරන කෙනෙක් හිටියා නම් මල් ටික ගහගෙන ගිහිල්ලා නම් ඒ මල් වගාවට අපි හයිය දෙන්න ඕනේ. ගොවිපළට දෙනවා ලක්ෂ 2ක්. සමහර විට තමන්ගේ මුළු ගහගෙන ගියපු දේපල මේ තරම් නොවටින්න පුළුවන්. හැබැයි මේක ගන්න ඕන ඉදිරියට. ඊට පස්සේ අපි ලේඛන හැදුවොත් මල් ගස් ගන්නට මෙච්චරයි
ඉතින් ඕක හොයන්නේ කොහොමද? ඒ ඔහුගේ ප්‍රකාශය. සත්‍යය සටහන බුද්ධිය විමුසමට. සැබෑ මෙය පාක්ෂිකයෙක් විදිර සිතන මිනිසුන්ට නොවේ දේශපාලනයෙන් තොර ශ්‍රී ලාංකිකයෙක් විදිර හිතන මිනිසුන් උදෙසා. ගිලන්නම් ඔය සිලු දෙනාට අයිබෝවන්.